මහජනයාට විවෘත කරන්නේ. මේක එහෙම මිනිස්සුන්ට තහනම් කරන්න බෑ. යන්න පුළුවන්. අපිට දැන් රණවීර සේවා අධිකාරී සභාපතිතුමාත් කතා කරන්න ඕන. දැන් දොස්තිය සැලිය පටන් ගන්න ඕන. එතන දෙක. ඒක අර මේ සංගීත මොකක්ද එකක් නේ. එතන ස්මාරකයකට අදාළ නෑ. ස්මාරකයේ ගාව තමයි මේ පටන් ගන්න මේක. ඉතින් අපි ගිහලා විනාඩි දෙකකින් එන්න. බලමු විනාඩියක් ඉන්නකෝ. මේක පොදු ස්ථානයක්. මේක මේ අපි ගිය අවුරුද්දෙත් මේ වෙලාවට ඇවිල්ලා මේ මල් ටික දීලා ගියා. ජනාධිපති රණවිරුව කියන්නේ නැහැ අපිට හරි කියන්න දෙන්නේ ඒක. උඹ වාස නැද්ද ඒකට? නෑ නෑ අපිට යන්න දෙන්න. අපි මේ නීති කඩන්න නෙමෙයි ආවේ. නීති කඩන්න ආවේ නෑ අපි. අපි නීති කඩන්න ආවේ නෑ. අරහෙ කොටි මැරිච්චේව සමරන්න මල් තියන්න ඔක්කොටම නිදහස. මෙතන මොකද්ද තියෙන ප්‍රශ්නේ? මෙතන මොකද්ද තියෙන බාධාව? අනුර කුමාරගේ පොලිසිය වෙන්න ඉන්න එපා. රණවිරුව කියාගන්න බැරි තක්කඩි ආණ්ඩුවක් රකින්න එන්න එපා. ඉතින් බලු නීති රකින්න එන්න එපා. එයාට රණවිරුව ලොකු නැති වුණාට අපිට ලොකුයි. අපි ගිය අවුරුද්දත් මේ වෙලාවට මෙවිල කළා. ඇයි මේ අවුරුද්ද මේක ඉඳ දෙන්නේ නැත්තේ? අතරින් සාමාන්‍ය ජනතාවට යත අපි එතන යන්න. එතන යන්න පුළුවන් සාමාන්‍ය. නෝමල්. එතන නෝමල්. එතන නෝමල් යත එතන. එතන ගේට්ටුව නිකන් යන්න තියෙන එක. නෑ මේක නිකන් යන්න තියෙන එක. අපිට යන්න දෙන්න නිකන් අපි යනවා. අපි යනවා. අපි යනවා. වෙඩි තියෙන එක වෙඩි තියල්ලා මේක පොදු ස්ථානයක්. ඕන වෙලාවක මේ ඕන මිනිහෙකුට ඇවිල්ලා මල් තියන්න පුළුවන් මෙතන. කාගේවත් අවසර ඕනේ නෑ ඒකට. ඔය රණවිරුව කියලා කියන්න කටට පණ නැති ජනාධිපතියගේ ඌකට වෙන්න එපා මේ රටේ පොලිසිය. තමුන්නාන්සලා 500 ගණන් වෙඩි තියලා මැරුවා. ඒ ටික අරගෙන ගියා කොටි. ඒ මහවිරුද්ධින සමරනවා. සමුගුණ 14 සතිය. පාරේ යනවා ස්පීකර් බඳගෙන පර්මිට් නෑ. මැරිච්ච උන්ගේ වර්ණනා කර. මෙතන රණවිරුවක් කියන්නේ නැති නපුංසක ජනාධිපති කෙනෙක්ගේ ආණ්ඩුවක්.
රකින්න ඕනේ යුනිෆෝම් එක පාවිච්චි කරන්න එපා. පාවිච්චි කරන්න එපා. මේ තරම් මේ රටේ රණවිරුවන්ව තුට්ටු දෙකට දාපු බලු පාලනයක් මේ රටේ මිනිස්සුන්ට හෙන ගහනවා මේ වගේ කාලකන්ණි පාලනයක් මේ රටේ ඡන්ද බලෙන් පත් කරුවා. මලකඳන් ආවේ ගම්වලට. ඔගොල්ලෝ අයින් වෙන්න මෙතන මල් ටික තියන්න. අපි මෙතන අයින් වෙන්න අපි මෙතන මල් ටික තියන්න දෙන්න. මෙතන බැරියයි. අයින් වෙන්න. ඕගොල්ලෝ වෙනුවෙන්නේ මේ මල් තියන්න. අපි වෙනුවෙන්නේ නෙමෙයි. ඔගොල්ලෝ අයින් වෙන්න කරුණාකරලා අපි මෙතන තියන්න. ඔතනින් පොඩ්ඩක් අයින් වෙන්න. ඒ අයින් ඒකනේ බැරි. අපි දැන් මෙතනට ආපු එකේ ඇයි බැරි? ජනාධිපතිගේ ඕඩර් එකක් තෝරේ. මෙතන මල් ටික ඉඳ තියන්න. ඉන්නවනේ පොලිස්පතියෙක්. ඒක හොඳයි. උඹුර ගිහිල්ලා හිටවන්න. දිනසාන්තර ඔතන මල් ටික තියන්න. අපි ඔතන තියමු. ඔව් අපි ඔතනින් තියමු ඒගොල්ලෝ. මේගොල්ලන්ගේ කකුල උඩින් තියන්නද කියන්නේ? පොඩ දෙන් පොඩ මෙහෙම දෙන්න. ඕගොල්ලෝ අපිට මේ ටික බිහින් මේ චුට්ට තියන්න අපිට පාරේ ගිහින්. හොඳ නැහැ. ඔයගොල්ලෝ ගේට් එකෙන් හැබැයි ඊට පස්සේ විසිට කරක් කමක් නැහැ ඕගොල්ලෝ අපිට. අපිට ඒකට ඉඩ දෙන්න. කරුණාකරලා ඔබතුමා මේ පැත්තට වෙන්න අයිනට වෙන්න. නෑ යන්න. මේ රජය ඇත්තටම බංගම වේවා. එහෙම හිතලා කියන්නේ දරුවෝ වෙන්නේ. වැඩි කාල නෑ ඔකට. ආයස නෑ. මේ තමයි. ඉතිහාසයේ ඉඳන් මේකනේ මේ වෙලා තියෙන මේ රටට පොඩ ගන්න බෑ. පාත්‍ය පොතක් කියන අර මාත්. අපි ඕගොල්ලෝ එක කරානේ. ඕගොල්ලෝ